පුංචි දුවේ පුතේ මේ තියෙන්නේ සංඛ්‍යා කිහිපයක එකතුව සෙවීම සම්බන්ධ ගණිත ගැටලුවක්. අපි එහෙනම් බලමු මේ ගැටලුව අපි කොහොමද ඉක්මනින්ම නිවැරදිව විසඳන්නේ කියලා. 5 සිට 15 තෙක් ඇති සංඛ්‍යාවල එකතුව කීයද? මෙතන පුතේ මුලම සංඛ්‍යාව 5, අවසාන සංඛ්‍යාව 15. අපි කරන්නේ මුල සංඛ්‍යාවයි අවසාන සංඛ්‍යාවයි දෙක එකට එකතු කරනවා. ඒ එන පිළිතුර පුතේ අපි දෙකෙන් බෙදන්න ඕනේ. ඊළඟට මෙතන 5ත් එක්ක 15ත් එක්ක ඔක්කොම සංඛ්‍යා තියෙනවා 11. එතකොට ලැබෙන පිළිතුර අපි සංඛ්‍යා ගණනින් ගුණ කරනවා. එතකොට 11න් ගුණ කරනවා. 10 වරක් 11. 10 වරක් 11 110යි. නම් 5 ඉඳන් 15 වෙනකම්ම මුළු සංඛ්‍යාවල එකතුව 110යි. අපි බලමු තවත් ගැටලුවක්. 5 සිට 15 දක්වා සංඛ්‍යාවල එකතුව කීයද? දැන් මෙතන තියෙන්නේ දක්වා කියන වචනේ. අපි දන්න පුතේ දක්වා කියන වචනේ තියෙනවා නම් අග සංඛ්‍යාව ගන්නෙ නැහැ. අපි කලින් විදිහටම මුල සංඛ්‍යාවයි අග සංඛ්‍යාවයි ලියාගෙන එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට 15යි 5යි 20යි 20 දෙකෙන් බෙදපුවාම 10යි. දැන් සංඛ්‍යා ගණනින් පිළිතුර ගුණ කරනවා. 10 වරක් 11 110යි. 110න් පුතේ දැන් අපි මේ අවසාන සංඛ්‍යාව අඩු කරන්න ඕන. අවසාන සංඛ්‍යාව 15 වෙනි දක්වා කිව්වොත් අග සංඛ්‍යාව ගන්නෙ නැහැ. එතකොට 20ක් 110න් 20ක් අඩු කරනවා. එතකොට පිළිතුර 90යි. අපි බලමු තවත් ගැටලුවක්. බලන්න තුන්වෙනි ගැටලුව. 5ත් 15ත් අතර සංඛ්‍යාවල එකතුව කීයද? දැන් මෙතන තියෙන්නේ අතර කියන වචනේ. අතර කිව්වොත් අපි මුල සංඛ්‍යාව ගන්නෙ නැහැ, අග සංඛ්‍යාව ගන්නෙ නැහැ කියලා අපි දන්නවා. දැන් මෙතන කලින් විදිහටම අපි මුල සංඛ්‍යාවයි අග සංඛ්‍යාවයි දෙක ලියලා එකතු කරනවා. පිළිතුර දෙකෙන් බෙදනවා. 15යි 5යි 20යි 20 දෙකෙන් බෙදපුවාම 10යි. මෙතන සංඛ්‍යා 11ක් තියෙනවා. ඒ නිසා අපි 10 11න් ගුණ කරනවා. එතකොට 110යි. දැන් අපි අතර කියන වචන තියෙන නිසා 5යි 15යි අපිට ගන්න බෑ. අපි 5යි 15යි දෙක එකතු කරනවා. එතකොට 20යි. 15යි 5යි 20යිනේ. 110න් මේ 20 අඩු කරන්න ඕනේ. එතකොට පුතේ පිළිතුර 90යි.